මේකේ කතා කරලා මේ කනෙක්ටින් රොඩ් හතර නැත්නම් මේ පිස්ටන් අත මෙන්න මේකේ තියෙන අපි මේ බයිනවා මේ ඉන්නේ මේ බිගන් බෙයාරින් එක ක්‍රෑන්ක් එක මේ පිස්ටන් අත ක්‍රෑන්ක් එකට සෙට් වෙන තැන මෙන්න මේක. අර මේ බෝර් එකත් නැල්ල බාන්න මේක බොහෝ දුරට අගයන් වෙනස් වෙන්නේ නැහැ. නමුත් එන්ජින් එකේ මොකක් හරි දෝෂයකින් හෝ බෙයාරින් එකේ මොකක් හරි දෝෂයකින් බෙයාරින් මෙයා පිට කැරකිලා වෙලා එහෙම ඩැමේජ් වෙන්න පුළුවන්. දැන් මේකෙන් ඩැමේජ් වෙලා තියෙනවා ඔයාලට පේනවා මේ ඇතුළ. ඉතින් මේකේ බෙයාරින් එක කැරකිලා තියෙන නමුත් මේ අගයන් බොහෝ දුරට වෙනස් වෙන්නේ නැහැ. සමාන වෙන්න ඕනේ. ඉතින් අපි මේක මයින්නේ මෙන්න මේ ආකාරයට තමයි බොහෝ සිටියෙන් අපි වීඩියෝ කරන කියන්නේ ඔයාලා වීඩියෝ පෙන්නන්නේ. මේක ආයනාකාරයට මොදින් පිට කරගන්න ඕන. පිට කරගෙන දැන් ඔයාලට පේනවා මම මේ වගුවක් ඇදලා තියෙනවා. මේ වගුවේ පේනවා ඔයාලට මේක මයින විදිය. එතකොට මෙන්න මේ සිදුර තමයි මේ තියෙන්නේ මේ ඇදලා තියෙන්නේ. එතකොට මේක මයින් වුණා අපි මෙන්න මෙහෙම x1 x මේක දිනවා අපි ගහලා x1යි x2යි y1යි y2යි. එතකොට මේ පැත්ත x කියලා ගත්තොත් මේ එළිය පැත්ත x1 එහෙම ඇතුල් පැත්ත මේ පැත්ත x2. එතකොට x කියන එකේ පැත්තට ගත්තොත් y කියන එක මේ පැත්තට ගත්තොත් එහෙම y1 y2. හරිද? දැන් අපි මෙල්ලා පෙන්නන්න මම ඔයාලට මේ මයින් විදිහට දැන් අපි මෙහා 0 කරන් ඔක්කොම කරන් තියෙන්නේ. මේක 0 කරන විදිහ පෙන්වන්න ඕනේ. දැන් ගොඩක් වීඩියෝ පෙන්න පින්දා. එතන මෙයාගේ තියෙන්නේ 51යි 50ට තියෙන්නේ 50ට තියෙන්නේ. අපි බලමු මෙයා මයින්කොට කොහොමද මොනවාද අගයන් එන්නේ කියලා එක. බොහෝ දුරට මෙයා වෙනස් වෙන්නේ නැහැ. මේ කෙනාව වෙනස් වෙන්න ඉඩ තියෙනවා. නමුත් බොහෝ දුරට මේ අගයන් වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි ඉස්සරහම මයින්නවා මේ x1 1. ඒ කියන්නේ මේ කොලෙට් එක ගත්තාම පේන දිවලට x1 තියෙන්නේ කොයි පැත්තද කියන x1 1 තමයි මයින් එක. කියන්නේ මේ කෙනවල මේ කෙනවල මැනලා අපි එන අගයන් දා ගන්න. දැන් මේක 0 කරන ටික මුල ටික ඔයාලට පෙන්වන්න ඕනේ නැහැ. ඒක 0 කරපින්ද ගොඩක්. දැන් බලන්න පුළුවන් කොච්චර අගයකද මේක තියෙන්නේ කියන්නේ. දැන් බිංදු 0 වෙලා තියෙනවා. මෙයා අපි ට්‍රැවල් කරලා බලපුවාම අපිට හොයන්න පුළුවන් කොච්චරද තියෙන්නේ කියන එක. එතකොට මේකේ ඔන්න 50කට තමයි තියෙන්නේ. එතකොට 50යි 50ට තමයි මේක මේ පළවෙනි එකේ තියෙන්නේ. x1 එක තියෙනවා 50යි 50කට. ඒක අපි ලියා ගන්නවා 50යි මිලිමීටර් 50යි 100 50ට තමයි x1 එක තියෙන්නේ. අපි යනවා x1 දෙකට. ඒ කියන්නේ එහෙමම ඇතුල් පැත්ත. එහෙම ඇතුල් පැත්ත මෙන්න මේ පැත්ත. එතකොට ඒකේ දෙකක් බලමු අපි කීයක් තියෙන්නේ කියන එක. දැන් මෙන්න ලෙඩේ ඔයාලට පේනවා ඇති. මෙන්න x ගේ 50 වුණ. එතකොට එයාගේ තියෙන්නේ 48ක් විතර. දැන් ඔයාලට පේනවාද මෙන්න මේ තියෙනවා මෙන්න මේ පේනවාද මේ මෙතන ඩැමේජ් වෙලා තියෙන්නේ. මෙතන ඩැමේජ් වෙලා හින්දා තමයි ඔය ලෙඩේ තියෙන්නේ. මෙන්න මෙතන ඩැමේජ් වෙලා. එතකොට මෙතන ඩැමේජ් වෙලා උඩට ඇවිල්ලා තියෙන්නේ. මේ මොකක් හරි එකකින් ගහලා බෙදලා තව මොකක් හරි එක වැදිලා මෙතන ඉස්සිලා තියෙනවා. එතකොට මේක මෙව්වාලා තියෙන ගෙවීමක් නෙමෙයි තියෙන්නේ. ඇක්ලීමක් ඇතුළට ඒමක්. එතකොට මෙහා තියෙන 50යි 48ක් විතර. ඊට අපි මාරම මේ y එකේ එක මැල්ල බලනවා. y එකේ එක මයින්ඩ් ගත්තාම මෙන්න මෙහෙම. එතකොට y එකේ එක මේ පැත්ත මෙතන කියලා මුල. අපි y එකේ එකක් බලනවා ඩයල් ගේජ් එක දිහා බලපුවම වලට පුළුවන් තේරුම් ගන්න y එකේ එක. දැන් 0 වෙනවා මේ පැත්තට. බලමු මේක ට්‍රැවල් කරලා එහාට මෙහාට කොතන නවතින්න කියන අඩුමගිය. අන්න එයා තියෙනවා 53ක් විතර. 54ක් විතර නවතින්නේ. එතකොට මේක ඇවිල්ලා 54යි 50යි 54යි. අපි y එකේ දෙකම අයිනවා. මේ විදිහටම y එකේ දෙක මේ විදිහට ගත්තොත් එහෙම තියෙනවා උඩරිම එයා එනවා 58ක් විතර. පේනවා වලට පේනවා ඇති. එයා 58ක් විතර එනවා. එතකොට මම ඔයාලට පෙන්නන්න ඇයි එහෙම වෙන්නේ කියන එක. මේක 50යි 50ට දැන් බලපුවම මේක මෙහෙම එන්නේ ඇයි කියන එක තේරුම් ගන්න පුළුවන් ඔයාලට. මම පෙන්නන්නම් ඒක. දැන් මේක ඇතුළ බලන්නකෝ. මේක ඇතුළ මෙතන කෑල්ල කැඩිලාම ගිහිල්ලා. ඒතකොට මේක ට්‍රැක් වෙලා තියෙන්නේ පේනවද ඔයාලට මේ ඇතුළ? මෙන්න මේ දෝෂයෙන් තමයි මේක මෙහිම අගයන් එන්නේ. නැත්නම් මේ අගයන් වෙනස් වෙන්නේ නැහැ බොහෝ දුරට එක සමාන වෙන්න ඕන. අනිත් එක තමයි මයින්කොට මෙන්න මේ පිස්ටන් අතේ මේ බෝල්ට් දෙක નિયમિત ටෝක් එකට තද කරගන්නවා. හරි ටෝක් එකට තද කරගත්තේ නැත්නම් මේ අගයන් අපි ගන්නකොට මේ අගය වෙනස් වෙනවා. ඒ විදිහට මේ කනෙක්ටින් රොඩ් හතරේම අගයන් ටික මැන ගන්න ඕන. ඒ වගේම තමයි මේ වගේ බර අපිට මේක තරාදියක් ඉලෙක්ට්‍රොනික තරාදියක් ආධාරයෙන් මේ වගේ හතරකෙම බර මැන ගන්න. අපි බර මයින් එක මෙතන කරන්නේ මොකද ඒක සාමාන්‍ය පැහැල්ලු දෙයක් ඒක වර්ධින් නැති හින්දා මේ වගේ හතරම අරගෙන මේකේ නම්බර කරගෙන මේක නම්බර තියෙනවා මැෂින් නම්බර කියලා එකක් තියෙනවා. මේ නම්බරේ මේ නම්බර එකට නම්බර කරගෙන ඔයාලට පුළුවන් මේකේ බරත් මැල්ලා ඒ බරත් අගයන් ටික ලස්සනට ගන්න. දැන් අපි පෙන්නන්න මේ කනෙක්ටින් රොඩ් හතරේ මේ අගයන් ටික වගුවට දාලා කොහොමද අපි මේකේ හොඳම ගෙවීම හොයාගන්නේ. අපි ඊළඟට මොකද්ද කරන්නේ ක්‍රියාමාර්ගය කියලා බලන්න පුළුවන්. අපි දැන් බලමු අපි බෝඩ් එකේ ඇඳලා තියෙනවා. මෙන්න මේකේ ඉතුරු විස්තර ටික බලමු අපි ඒක.